නොත් කොරියාව පාලනය කරන තුන්වෙනි ජනාධිපතිවරයා මොහොයි. මීට කලින් මොහුගේ පියාණන් රට පාලනය කරා. ඔහුටත් කලින් ඔහුගේ සීය රට පාලනය කරා. කිම් ජොන් උන්ගේ පියාණන් සහ සීය රට පාලනය කරපු අන්දමටම අනුගමනය කරමුණයි කිම් ජොන් උන් රට පාලනය කරන්නේ. නොත් කොරියාව සිටින ජනයා මෙම කිම් ජොන් උන් කියන පාලකයව තමයි ඔවුන්ලගේ දෙවියෝ කියලා සිතාගෙන සිටින්නේ. කොටින්ම කියනවනම් එම ජනතාව ඔහු දෙවියෙක්සේ මවාපෑමක් තමයි සිදුකොරගෙන යන්නේ. කිම් ජොන් උන් මෙම තනතුරට පත්වී අවුරුදු 10කින් ඔහු විකල්පමාර්ග දෙකක් ගැන කල්පනා කරනවා. එයින් එක විකල්පමාර්ගයක් තමයි තමාව විශ්වාස කරගෙන ඉන්න රටේ ජනතාව නවීන ලෝකෙත් සමග සම්බන්ධ කර ලෝකයේ අනෙක් රටවල් සමග සම්බන්ධ වී කටයුතු කිරීමයි. නමුත් එයට තිබුණු අවදානම වන්නේ රටේ මිනිසුන් අනෙක් රටවල්වල වෙන දේවල් දැනගෙන මොහුව දෙවියෙක් ලෙස සිතා සිටිපු මිනිසුන් මොහුට විරුද්ධව කුමන්ත්‍රණය කර මොහුව බලයෙන් පළවාහරි කියන බය මොහුට සෑම මොහොතකම තිබුණි. එම නිසාම ඔහු තීරණය කරනවා ඔහුගේ පියාණන් සහ ඔහුගේ සීය රටවැසියන්